කරන්න යන්නේ මේ ගැටුම් හා ආවේගය කියන පාඩම. ඒ කියන්නේ ඇප්ලයි පේපර් එකේ ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ විදිහට දෙන්නේ ඔය මේ ගෝල ගැටුම් එහෙම නැත්නම් ගැටුම් හා ආවේගය කියන ගානක්. ඒකෝට ඔය ගාන හදන්න ඕනේ තියරි පාර්ට් එක මොනවා වගේද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. ඉස්සෙල්ලාම බලමු. හිතන්න ගෝලයක් තියෙනවා. මුගේ ස්කන්ධය m1. හරි. මේ v1 කියලා ප්‍රවේගයකින් එනවා. ඇවිල්ලා රේඛීයව ගැටෙනවා. හරි. v1 නෙමෙයි u1 කියලා ගමු. v1 නෙමෙයි u1 කියලා ගමු. රේඛීයව ඇවිල්ලා ගැටෙනවා. හරි. එකම තලයක රේඛීයව ඇවිල්ලා ගැටෙනවා. තව m2 ස්කන්ධයක් සහිත ගෝලයක්. හරි. මූ යන්නේ u2 කියලා ප්‍රවේගයකින්. මෙතන හැප්පෙනවා. හරි. මෙතන හැප්පෙනවා. හැප්පුණා මොකද වෙන්නේ? හැප්පුණා මොකද වෙන්නේ කියලා තමයි මේ පාඩම කතා කරන්නේ. හැප්පුණා මොකද වෙන්නේ කියලා. දැන් මුන් දෙන හැප්පිලා ඊට පස්සේ මේ තියෙන මුන් දෙන හැප්පෙන අවස්ථාව. මුන් දෙන හැප්පෙන අවස්ථාව. මුන් දෙන හැප්පුණා මොකද වෙන්නේ කියලා නිකන් හිතන්න නිකන් හිතලා කියන ෆිසික්ස් එකෙන් හිතන්න. මොනවා හරි දෙකක් ඇවිල්ලා කියලා හැප්පෙනවා. හරි. හැප්පුණා මොකද වෙන්නේ? සරල කතාව. මුගෙන් මූ මත බලයක් ඇති වෙනවා. මුගෙන් මූ මත බලයක් ඇති වෙනවානේ. මුන් දෙන්න අතර ගෙනන්න ඕනේ වශයෙන් අර ක්‍රියාප්‍රතික්‍රියාව වල විතර බලයක් ඇති වෙනවා. හරි. හැබැයි මෙතන තියෙනවා පොඩි කතන්දරයක්. මෙතන ඇති වෙන්නේ බලයක් නෙමෙයි. හරි. මෙතන මුන් දෙන්න අතර ඇති වෙන්නේ ආවේගයක්. හරි. ආවේගයක්. ඇයි ආවේගයක් ඇති වෙන්නේ? ඇයි ආවේගයක් ඇති වෙන්නේ? හරි. ඔන්න හිතන්න. මුන් දෙන්න ඇවිල්ලා හැප්පෙනවනේ. හරි. මුන් දෙන්න හැප්පෙද්දී අපි දන්නා මොකද්ද මේ මුන්ගේ යම්කිසි බලයක් ඇති වෙන්න නම් හේතුව මොකද්ද? අපි දන්න සූත්‍රය මොකද්ද? F සමානයි ඩෙල්ටා m බෙදීම t. ඕකනේ අපි හදාගන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන්. හරි. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් හදාගන්නේ ඕක. හැබැයි දැන් හොඳට හිතන්න ළමයි. හරි. මේ දෙන්න හැප්පෙන්නේ අර ටග්ගල ශනික මොහොතක නෙවෙයි. ඒ මුන් දෙන්න හැප්පෙන වෙලාව. මුන් දෙන්න හැප්පෙන වෙලාව ඉන්න පුංචි වෙලාවක්. කියන්නේ ඔය කාලේ නිකන් තප්පර දශම ගානක් නිකන් හිතන්නකෝ ඔයාලා වාහන දෙකක් හැප්පෙනවා. වාහන දෙකක් හැප්පෙද්දී ඔය වාහන දෙක හැප්පෙන වෙලාව අර ගෑවෙන වෙලාව එන්නම පුංචි කාලයක් නේද? එතකොට ඔය කාලේ පුංචි වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ කාලේ පුංචි. චූටි කාලයක් නිකන් මිලි තප්පර ගණක් වගේ පුංචි වෙලාව. හරි. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්න කීපයක් දෙනවා. එකක් ඔය කාලේ හොයාගන්න බෑ හරියට. හැප්පෙන කාලේ හොයාගන්න බෑ. ඊළඟ මේ ගම්මිතා වෙනස ඕකෙන් බෙදුවම හරියට දැන් ගම්මිතා වෙනසත් ඔක ලොකු ගම්මිතා වෙනසක් කියලාමනේ. ඇයි? ඩෙල්ටා m කියන්නේ ගම්මිතා වෙනස. ස්කන්ධය ගුණ කරන ප්‍රවේග වෙනස. කියන්නේ බැදුනට පස්සේ කොහොම වෙයිද ප්‍රවේග ලොකු ඩ්‍රොප් එකක් වෙනවනේ ප්‍රවේග. ඒක එතනත් ලොකු වගේක් වෙනවා. මේ කාලෙත් ගොඩක් අඩුයි. හරි. එතකොට මේ සාමාන්‍ය ලොකු එකක් අඩු ප්‍රමාණයකින් බෙදනවා. බෙදුවම මෙයාට මොකද වෙන්නේ? හිතන්න බලනකොට මෙයා ලොකු එක්කනේ ගොඩක් මේ තව චූටි එක්කෙනකින් බෙදුවම මේ ඉතා විශාල ප්‍රවේගයක් වෙනවනේ. ප්‍රවේග වෙනසනේ බලයක් වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් එන බලය ඉතා විශාල බලයක්. හරි. ඔන්න ඔක එක ප්‍රශ්නයක්. අනිත් එක මෙන්න මේ කාලේ මැනගන්න හරි අමාරුයි. වාහන දෙක හැප්පෙද්දි ඔය දෙක හැප්පෙන්න ගියම කාලේ මයින්නවා කියන එක කරන්න අමාරු වැඩක් නේ. කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැහැ වැඩක්. හරි. එතකොට ඔන්න ඔය හේතුව නින්දා අපි මෙයාව පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නවා. කොහොමද ඇඩ්ජස්ට් කරගන්නේ? මේ t මේ පැත්තට ගුණ කරනවා. එතකොට එනවා ft සමානයි ඩෙල්ටා mb කියලා. හරි. මෙන්න මේ ft කියන එක කියන්නේ මේ බලය සහ කාලයේ ගුණිතයට. එහෙම නැත්නම් මේ ගම්මිතා වෙනසට අපි අර්ථ දක්වනවා භෞතික රාශියක් අලුත් එකක් i කියලා. හරි. ඔය i කියන්නේ ආවේගය. i කියන්නේ ආවේගය. හරි. ෆිසික්ස් වල හොඳට කියලා දෙනවා. කියන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියම කතා කරද්දී ඔය ආවේගය ගැන ලොකුවට කියලා දෙනවා. කියන්නේ මේ සෑහෙන විස්තර කරලා කියලා දෙනවා. හරි. ඒතකොට මෙයා තමයි ආවේගය කියලා කියන්නේ. දැන් මෙන්න මේ ගෝල දෙක හැප්පුණා මොකද වෙන්නේ? මම මුන්දර නම් දෙකක් දෙන්නම්. m1 ස්කන්ධය තියෙන එක a මූ b කියලා ගමු. හරි. b ගෝලය විසින් a ගෝලය මත ඇති වෙනවා ආවේගය. ඒ වගේම a ගෝලය මතින් b ගෝලය මත ඇති වෙනවා මොකද්ද? ඒ වගේම ආතතියක්. හරි. මේ ආවේග දෙක සමානද? ඔව් සමානයි. ඇයි? ආවේගය කියන්නේ මොකද්ද? f වතාවක් t. බලය සමානද? ඔව් බලය සමානයි. ඇයි? නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව අර මුන් දෙන්න ක්‍රියාප්‍රතික්‍රියා යොදවනවානේ. මුගේ මුව මත තියෙන බලය මුගේ මුව මත තියෙන බලය ක්‍රියාප්‍රතික්‍රියා යොදලා කරනවා. ඒක බලයේ විශාලත්වය සමානයි. කාලයන් දෙක සමානයි ළමයි. හැප්පෙන්න කියපු දෙකේ කාලයන් දෙක කොහොමද සමානයි? එතකොට අනිවාර්යෙන් මුන්ගේ ආතති දෙක
ආතති දෙක නෙමෙයි සෝරි ආවේගයන් දෙක සමානයි. හරි. ඒ කියන්නේ මෙන්න මේ B විසින් A මත ඇති කරන ආතතියක් A විසින් B මත ඇති කරන ආතතිය නෙමෙයි සෝරි B විසින් A මත ඇති කරන ආවේගයක් A විසින් B මත ඇති කරන ආවේගයන් මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මුන් දෙන්න හැප්පෙන වෙලාවෙදි වැඩේ වෙන්නේ. හරි. හැප්පෙන වෙලාවෙදි වැඩේ වෙන්නේ මෙහෙම. හැප්පුණාට පස්සේ මොකද වෙන්නේ? හැප්පුණාට පස්සේ අපි හිතමු. හැප්පුණාට පස්සේ යනවනේ. හරි. ඒකනේ වෙනස් වෙන තත්ත්වත් එක. හරි. අපි දැනට හිතමු M1 කියන ගෝලය B1 කියලා ප්‍රවේගයකින් යනවා. M2 කියන ගෝලය එන M2 ස්කන්ධයක් සහිත ගෝලය V2 කියලා ප්‍රවේගයකින් යනවා කියලා හිතමු. හරි. දැනට කොහොමද හිතමු? දැන් මෙන්න මේ සිද්ධියට අනුව හරි මේ සිද්ධියට අනුව මොකද්ද මේ ආවේගය කියන්නේ ඊට පස්සේ කොහොමද මේ ගාන ඇනලයිස් කරන්නේ හරි දැන් මේ ගාන ඇනලයිස් කරනවා කියන්නේ මොකද්ද අපි වෙන්නවා මෙන්න මේ U1 U2 අපි දන්නවා හරි U1 U2 අපි දන්නවා කියන එක එන්න ප්‍රවේගය අපි දන්නවා මෙන්න මේ V1 V2 හොයන්න ඕනේ කියන්නේ වැදුනට පස්සේ මුන් යන ප්‍රවේගය හොයන්න ඕනේ ඊට පස්සේ මේ ආතතිය හොයන්න ඕනේ මේ ආවේගය හොයන්න ඕනේ හරි ඔන්න ඕක තමයි අපේ වැඩේ හරි දැන් බලමු කොහොමද ඔය වැඩේ කරන්න කියලා ඉස්සෙල්ලාම මුන්ගේ ආවේගය දැන් මොකක්ද ආවේගය කියලා කියන්නේ ආවේගය කියලා කියන්නේ I සමානයි ඩෙල්ටා MV ඩෙල්ටා MV කියන්නේ මොකක්ද MV ගුණය කියන්නේ ගම්මිතාවය හරි ඒතර ගම්මිතාව වෙනස එහෙම නැත්නම් බලය වතාවක් කාලයේ ගුණිතය මෙන්න මේක තමයි ආවේගය කියලා කියන්නේ හරි මෙන්න මේක තමයි ආවේගය කියලා කියන්නේ පැහැදිලි කතා හරි අපි මේක පොඩ්ඩක් නෝට් එකක් දාගමු ටක් ගාලා ලියන්න උඩින් ලියන්න ස්කන්ධය M1 වන ගෝලයක් ස්කන්ධය M1 වන ගෝලයක් U1 ප්‍රවේගයෙන් ස්කන්ධය M2 වන ගෝලයක රේඛීයව ගැටෙන අවස්ථාවක් සලකමු වරහන් ඇතුළේ ලියන්න මෙම ගෝල දෙකේ අරයන් සමාන වේ හරි අරයන් සමාන වේ කියලා ඔන්න ඔය රූප සෙට් එක දාගන්න ඕන මේ තියෙන්නේ අපේ ගැටුමට පෙර අවස්ථාව මේ තියෙන්නේ ගැටුම වෙන අවස්ථාව මේ තියෙන්නේ ගැටුමට පසු අවස්ථාව මෙතනදී අපි ගමු කොහොමද ගන්න U1 විශාලයි U2 කියලා ගන්න පුළුවන් U1 විශාලයි U2 කියලා ගමු මෙතනත් ගමු V1 විශාලයි V2 කියලා දැනට යමු ගමු ඉතින් වෙනස් වෙනවා කියන්නේ තාත්තත් එක වෙනස් වෙනවා හරි දාගන්න බෑ මෙන්න මේ රූප හරි ඔක දාගෙන ලියන්න ගැටුමකදී වස්තු දෙක මත ඉතා කුඩා කාලයකදී විශාල බල හටගනි එම නිසා මැනගත හැකි රාශියක් ලෙස ආවේගය නම් භෞතික රාශිය අර්ථ දක්වනු ලැබේ. හරි. දැන් මෙහෙම නිව්ටන්ගේ දෙවැනි නියමයට අනුව
මොකද ළමයි ඉබ්බන් දෙන්නේ මේ කිව්වේ? මෙයා කියනවා අර බාහිර අසන්තුලිත බලය හරි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතිය කියන්නේ. ඒක ඔකේ අපි සමීකරණයක් හදා ගන්නවා f සමානයි ඩෙල්ටා m බෙදීම t කියලා. හරි. මෙන්න මේක. හරි. ඕකෙන් මෙන්න මේ විදිහට ආවේගය කියන එක හදාගෙන ආවේගය කියලා දාලා මෙහෙම දාලා මේව කොටුවක් දාගන්න. හරි මේක හොස් කරලා හදාගන්න. අපි දැන් යන්නේ මෙන්න මේ ගැටුමට අදාළව හරි මේ ගෝල දෙකේ ආවේගයන් දෙක හොයන්න. ගෝල දෙකේ ආවේගයන් දෙක හොයන්න. මම ගන්නවා ගෝල දෙකට i සමානයි ඩෙල්ටා mv යොදමු. i සමානයි ඩෙල්ටා mv යොදමු. මම ලියනවා a ට හරි මේ පැත්තට මම දාන්නේ. මොකද වෙන්නේ? මොකද ළමයි ඩෙල්ටා mv කියලා කියන්නේ? ඩෙල්ටා mv කියන්නේ ගම්මිතාව වෙනසනේ. ගම්මිතාව වෙනස කියන්නේ අවසාන ගම්මිතාවය අඩු කරනවා. අවසාන ගම්මිතාවෙන් අඩු කරනවා ආරම්භක ගම්මිතාව. හරි. ඒ කියන්නේ අවසාන mv ගුණිතයෙන් අඩු කරනවා ආරම්භක mv ගුණිතය. කියන්නේ ස්කන්ධ ප්‍රවේග ගුණිතයනේ. හරි. මේ වෙලෙදි මම තියරි කියලා දෙන්න කියන ෆිසික්ස් වල ඈම කියලා දෙනවා මේ ගම්මිතාවය කියන්නේ ඕලෙවල් වලත් කියලා දෙනවා. හරි. ඕලෙවල් විද්‍යාව. හරි. දැන් බලන්න ඒ ගෝලේ ගන්න. ඒ ගෝලෙන් i එන්නේ කොයි පැත්තටද? ඒ ගෝලේ i කියලා තියෙන්නේ මේ පැත්තටනේ. එහෙනම් මම දාලා තියෙන පැත්තට අනිත් පැත්තට. එහෙනම් i ඍණ වෙනවනේ. i ඍණ වෙනවා. සමානයි. ඩෙල්ටා mv. ඒ ගෝලයේ අවසාන ගම්මිතාවය මොකද්ද? m1 වතාවක් v1. හරි. m1 v1. ඒක දුන්නේ මේ පැත්තට අවුලක් නැහැ. ආරම්භක ගම්මිතාවය ඌ තියෙන්නේ මේ පැත්තට. m1 u1. මෙන්න මෙයා මගේ සමීකරණ අංක 1 වෙනවා. හරි. මෙන්න මෙයා මගේ සමීකරණ අංක 1 වෙනවා. මම ඔය වගේම b ගෝලයටත් දානවා. b ට. ඒ දෙයට ඇත්තමයි දාන්නේ. හරි. දාන්න. b ගේ ආවේගය. හරි. b ගේ i. එයා ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තටමයි නේ. මේ පැත්තටමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම සලකන පැත්තටමයි නේ. මම සලකන පැත්තටමයි. ඒ කියන්නේ i සමානයි. මුගේ අවසාන ගම්මිතාවය කියන්නේ m2 වතාවක් v2. m2 වතාවක් v2. එහෙනම් එයා ලියන්න පුළුවන්. m2 v2 ඍණ ආරම්භක එක m2 u2. m2 u2. ඔන්න මොන සමීකරණ අංක දෙකක් මට හදා ගන්න පුළුවන්. හරි. සමීකරණ අංක දෙකක් හදා ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන ඉන්නේ ඍණයි මෙතන ඉන්නේ i. හරි. එහෙනම් මම මේ i කියන කෙනා ගිහින් මෙතන ආදේශ කරනවා. හැබැයි ඍණ වෙනවා. හරි. එතන මට ලියන්න පුළුවන්. මොකද ලියන්න පුළුවන්? මේ කැලේ මම ගිහින් මෙයාට ආදේශ කරනවා. හරි. ඍණ m2 v2 ඍණ m2 u2 සමානයි m1 v1 ඍණ m1 u1. හරි. ඍණ ලකුණ ගුණ කරන්න. m2 u2 ධන වෙනවා. මෙයා ඍණ වෙනවා. ඍණ m2 v2 සමානයි m1 v1 ඍණ m1 u1. ඍණ ඒවා ටික මේ පැත්තට මම දා ගන්නවා. හරි. ඊට ඍණ ඒවා ටික එක පැත්තකට දාලා ධන කර ගන්නවා. අනිත් ඒවා ටික ධන කර ගන්න. හැම එකම ධන වෙන්න මම මේ සමීකරණය හදා ගන්නවා. කොහොමද කරන්නේ? මෙයා මේ පැත්තට ගිහින් මට තොල්ලි එකකි m1 u1 ධන m2 u2 සමානයි. මෙයා එහා පැත්තට දාන්න m1 v1 ධන m2 v2. පොඩ්ඩක් බලන්න මේ මොකක්ද ආවේ කියලා. m1 u1 කියන්නේ මොකද්ද? a ගේ ආරම්භක ගම්මිතාවය. m2 u2 කියන්නේ මොකද්ද? b ගේ ආරම්භක ගම්මිතාවය. m1 v1 කියන්නේ මොකද්ද? හරි. m1 v1 කියන්නේ a ගේ අවසාන ගම්මිතාවය. m2 v2 කියලා කියන්නේ b ගේ අවසාන ගම්මිතාවය. ඒ කියන්නේ මට මෙතන ඇවිල්ලා තියෙනවා මොකද්ද? මේ පද්ධතියේම හරි පද්ධතියේම ආරම්භක ගම්මිතාවයේ සමාන වෙලා තියෙනවා කාටද? පද්ධතියේම අවසාන ගම්මිතාවයට. හරි. ආරම්භක රේඛීය ගම්මිතාවය සමාන වෙලා තියෙනවා අවසාන රේඛීය ගම්මිතාවයට. මේකට අපි කියනවා ළමයි මොකක්ද? රේඛීය ගම්මිතා සංස්ථිති නියමය කියලා. හරි. රේඛීය ගම්මිතා සංස්ථිති නියමය කියලා. හරි. එහෙනම් ගෝල දෙකට i සමාන ඩෙල්ටා m යොදමු කියලා මෙන්න මේ ටික දාගන්න.
දාගෙන යටින් ලියන්න. මෙය රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය නම් වේ. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය නම් වේ. හරි. දැන් මේක තමයි පළවෙනි කතාව. හරි තියරි විදිහට තියෙන මේ පාඩමේ පළවෙනි කතාව මේක රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. අතට ආවේගය ගැන හදන්නේ. ඊළඟට මේකේ තියෙනවා ළමයි ෆිසික්ස් වල අපි දන්නේ නැති කතාවක්. මැත්ස් වල විතරක් ගන්න කතාවක්. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියලා. හරි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියලා. එතකොට මේක තමයි අනිත් කතාව. දැන් මේ ඇයි මේ නියම දෙකක් උගන්වන්නේ මේකේ? දැන් ෆිසික්ස් වල එකයි උගන්වනවා. ෆිසික්ස් වල එකක් උගන්වනවා. අපි අවුරුදු තරම් ගම්මෙදා ගණන් හදනවා. නිකන් මට තිබ්බ ප්‍රශ්නේ කාලේ ඇයි දෙකක් උගන්වන්නේ මේකේ? ෆිසික්ස් වල එකයි උගන්වන්නේ. හැබැයි ගම්මෙදා ගණන් හදනවා. හරි. නිකන් මේ ගෝල දෙයක් ගන්න ගණන් හදනවා. අර මේ මං කිව්වේ කරනවනේ මොකද්ද u1 u2 දුන්නාම v1 v2 හොයනවා. හැබැයි මේක නෑ. වෙනස මේකයි හරිද? හොඳට බලන්න ෆිසික්ස් ගණන් හැම එකම. ඔයාලට හොයන්න වෙන්නේ එක්ක v1 නැත්නම් v2 දෙකෙන් එකක්. දෙකෙන් එකක් විතරයි හොයන්න පුළුවන්. මේක දෙකම හොයන්නවා. දෙකම හොයන්න අනිවාර්ය සමීකරණ දෙකක් ඕන. නොදන්න පද දෙකක් තියෙනවා වගා. වගා නොදන්න පද දෙකක් තියෙනවා. අනිවාර්ය සමීකරණ දෙකක් ඕන. සමීකරණ දෙකක් හදාගන්න. එකක් තමයි රේඛීය ගම්‍යතා සංස්ථිතිය දාන්නේ. අනිත් එක තමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. හරි. ෆිසික්ස් ගණන් වලයි මේකේ වෙනස එච්චර. හරිනේ? හරි. එහෙනම් බලමු කොහොමද මේ රේඛීය ගම්‍යතා සංස්ථිතිය නියමෙත් එක්ක අර නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියන එක ඇප්ලයි වෙන්නේ කියලා. හරි ඊළඟට බලමු මේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියන්නේ මොකක්ද කියලා. හරි. එහෙනම් මොකද්ද මේ නිව්ටන් කියන්නේ කියලා බලන්න. නිව්ටන් කියන්නේ මෙහෙම කතාවක්. හරි. නිව්ටන් කියනවා වස්තු දෙකක් මේ වගේ එකිනෙක ගැටෙද්දී හරි වස්තු දෙකක් මේ වගේ එකිනෙක ගැටෙද්දී මුන් දෙන්නගේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය අනුලෝමව සමානුපාතික වෙනවලු ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගයට. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි. මොකද්ද ළමයි ඒ කියන්නේ? දැන් මොකද්ද මුන් දෙන්නගේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය? දැන් හොඳට හිතන්න. මෙතන මොකද වෙන්නේ? u1 විශාලයි u2. හරි. එතකොට මෙයා හිමින් යනවා මෙයා හිමින් නේ ටිකක් වේගෙන් යනවා. ආපහු මොකද වෙන්නේ මුන් දෙන්න? ලං වෙනවනේ සරලයිනේ කතාව. මෙයා හිමින් යනවා මෙයා මේ කියන්නේ ලං වෙනවා. මෙතනදී v2 විශාලයි. හරි. ඒ කියන්නේ මූ වේගෙන් යනවා මූ හිමින් යනවා. ඒ කියන්නේ මුන් දෙන්න ඈත් වෙනවා. හරි. එතකොට මේකට අපිට කියන්න පුළුවන් මොකද්ද නේද? ලං වීමේ සාමේ ප්‍රවේගය. ලං වීම මුන් දෙන්නව සාපේක්ෂ ප්‍රවේගය කියලා කොහොම මේ තියෙන්නේ? ලං වීමේ සාපේක්ෂ ප්‍රවේගය මෙතන තියෙන්නේ. වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි. එතකොට ඔන්න වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය අනුලෝමව සමානුපාතිකයිලු. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය කියලා තමයි කවුද කියන්නේ? නිව්ටන් කියන්නේ. හරි. හරි. දැන් බලමු මොකද්ද මුගේ මේ ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය කියලා. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. ප්‍රවේගය. හරි. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. කොහොම ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය ගන්න? වස්තු දෙකක් තියෙනවා එකම දිශාවට චලනය වෙන එකම දිශාවට චලනය වෙනවා අපි දන්නවා මොකද ෆිසික්ස් ෂෝට් කට් එක මත තියන්නක් ගන්න. එකම දිශාවට චලනය වෙනවා නම් හරි ප්‍රවේගය දෙක අඩු කරා. හරි. එහෙම හිතන්න ප්‍රවේගය දෙක අඩු කරා. ඇත්තටම එහෙම දෙන්නේ. ඇත්තටම නෙමෙයි හරි. අපි ඊගාව වෙන වෙනම නිශ්චල කරගන්න ඕනේ. මූව නිශ්චල කරගන්නවා ඊට පස්සේ මූව නිශ්චල කරගන්නවා. මූව නිශ්චල කරගන්න නම් මොකද කරන්න ඕනේ? මේ පැත්තට දෙන්න ඕනේ u1 කියලා ප්‍රවේගය. මූව නිශ්චල කරගන්න නම් මේ පැත්තට දෙන්න ඕනේ u2 කියලා ප්‍රවේගය. හරි. එතකොට එහෙම දුන්නාම මුන් දෙන්න නිශ්චල වෙනවා. එතකොට මේක විශාල එක්කෙනා කවුද? විශාල එක්කෙනා u1. හරි. විශාල එක්කෙනා u1. කුඩා එක්කෙනා කවුද? u2. එහෙනම් u1 විතර u2 කියලා මුන් දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය එනවනේ. u1 විතර u2 කියලා මුන් දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය එනවා. හරි. u1 වෙන u2. කොයි පැත්තටද? මේ පැත්තට තමයි තියෙන්නේ. අපි නිශ්චල කරගන්න මේ පැත්තට දෙන්න ඕනේ ප්‍රවේගය. මේ පැත්තට තමයි ප්‍රවේගයක් දෙන්න ඕනේ. ඒතර u1 විශාලයි. හැබැයි මේ පැත්තට තමයි u1 තියෙන්නේ. එහෙනම් මොන පැත්තටද දෙන්නේ? මෙන්න මේ පැත්තට දෙනවා. හරි. ඊළඟට බලමු මුන් දෙන්න වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. දැන් වෙන්නේ මොකද වෙන්නේ ළමයි? මෙතන තමයි වෙන්නේ.
මෙයා මේ පැත්තට යනවා v2 වලින්. එහෙනම් එයාව නවත්තන්න මට දෙන්න ඕනේ මේ පැත්තට ප්‍රවේගයක් v2 කියලා. හරි. එයා දෙන්නේ මේ පැත්තට. v1 නවත්තන්න මට දෙන්න ඕනේ ප්‍රවේගයක් මේ පැත්තට v2 කියලා. හරි. එතකොට v2 ඍණ v1 ගෙන් මට ගන්න පුළුවන් මොකක්ද? වෙනවීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි. වෙනවීමේ සාපේක්ෂ ප්‍රවේගය. හැබැයි වැඩි වෙන්න කොහෙද යන්නේ? මෙයා යන්නේ මේ පැත්තට. හරි. මෙයාට වෙන්නේ කියන්නේ. වැඩි වේගෙන් යන්නේ මෙයා මේ පැත්තට. එහෙනම් මේකෙන් මෙන්න මේ පැත්තට තමයි සාපේක්ෂ ප්‍රවේග සංරචකය. තේරුණාද කතාව? මෙන්න මේ විදිහට මෙයාව ලියා ගන්න පුළුවන් කියන්නේ. හරි. මේ විදිහට මෙයාව ලියා ගන්න පුළුවන්. දැන් නිව්ටන් මොකක්ද කියන්නේ? නිව්ටන් කියනවා මේ දෙන්න අනුලෝමව සමානුපාතිකයි. හරි. ඒ කියන්නේ u1 ඍණ u2 අනුලෝමව සමානුපාතිකයිලු v2 ඍණ v1 ට. උදින්නේ අනිත් පැත්තට. ඔන්න ඔහම ලියන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් මම මුන් දෙන්නගේ පැත්ත මාරු කරනවා. හරි. මුන් දෙන්නගේ පැත්ත මාරු කරනවා. මුන් දෙන්නගේ පැත්ත මාරු කරපුවම මොකද වෙන්නේ? මුන් දෙන්නගේ පැත්ත මාරු කරපුවම මොකද වෙන්නේ? දැන් හිතන්න මුන් දෙන්නගේ පැත්ත මාරු කරනවා. මම මුගේ පැත්ත මාරු කරනවා. මුගේ පැත්ත මාරු කරන්නේ මේක ඍණ වෙනවනේ. මුල් කැලම ඍණ වෙනවනේ. ආයව ඍණ වෙනවා. එහෙනම් මට පුළුවන් මේවා ලියා ගන්න. u2 ඍණ u1 අනුලෝමව සමානුපාතිකයි කියලින්ම v2 ඍණ v1 ට. හරි. දැන් උන පැත්තත් හරි. දැන් මේ සමානුපාත ලකුණ නැති කරගන්න අපි දානවා නියතය. පැහැදිලි කතාව. අපි දානවා නියතය. ඔන්න ඔය නියත තමයි මේකේ වැඩේ තියෙන්නේ. මම මෙයා මේ පැත්තට ගන්න. v2 ඍණ v1 සමානයි ඍණ e වතාවක් u2 ඍණ u1 කියලා නියතයක් දානවා. ඔන්න ඔකයි කරන්නේ. හරි. ඍණ e වතාවක් u2 ඍණ u1 කියලා නියතයක් දානවා. කවුද ළමයි මේ e කියන්නේ? මේ e කියන්නේ ප්‍රත්‍යාගති සංගුණකය. පැහැදිලි කතාව. e කියන්නේ ප්‍රත්‍යාගති සංගුණකය. හරි. දැන් බලමු මේ නිව්ටන්ගේ ඔය නියමයේ වචනෙන් එන විදිය ඊට කලින් ඔයාලා මෙතෙන්ට නම් හදාගන්න මේක. හරි. මෙතෙන්ට නම් හදාගන්න. හරිනේ. එතකොට මම වශයෙන් ලියන්න පුළුවන් v2 ඍණ v1 කියන්නේ මොකක්ද? වෙනවීමේ සාපේක්ෂ ප්‍රවේගය. වෙනවීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඍණ e වතාවක් ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. මෙන්න මෙයාව තමයි අපි මතක තියාගන්න ඕනේ සමීකරණය. හරිද කතාව? ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. ඊළඟට ඉගෙන ගන්න ඕන කවුද මේ e කියන්නේ කියලා. හරි. e කියන්නේ තමයි ප්‍රත්‍යාගති සංගුණකය. ප්‍රත්‍යාගත සමනයනේ ගන්න හරියට මේ මොකද්ද? අපි අර ඝර්ෂණයේදී ගන්න මිව් වගේ. හරි. ඝර්ෂණ සංගුණකයේදී ඒ වගේ සංගුණකයක්. හරි. ඒ වගේ සංගුණකයක්. ඒ කියන්නේ ඒ අවස්ථාව අනුව වෙනස් වෙන ඒ මාධ්‍ය අනුව ඒ ගැටුම අනුව රඳා පවතින සංගුණකයක් තමයි ප්‍රත්‍යාගත සංගුණකය කියලා කියන්නේ. හරි. ප්‍රත්‍යාගත සංගුණක කියන්නේ මේ වගේ කෙනෙක්. එතකොට මෙයා ගැන අපි කරගන්න ඕන දේවල් මොනවද? හරි. මේ මෙතන මම සරලව ප්‍රත්‍යාගත සංගුණකය කියලා දෙන්නේ නැහැ. හිතන්න බිත්තියක් තියෙනවා. මේ බිත්තිය ඇවිල්ලා බෝලයක් වදිනවා. බෝලයක් ඇවිල්ලා වදිනවා. හරි. බෝලය ඇවිල්ලා වදිනවා. බෝලය ඇවිල්ලා වදිනවා. වැදුනට පස්සේ මේ බෝලේ පොළා පයින්නවනේ. වැදුනේ බෝලේ පොළා පයින්නවා. එතකොට මෙතෙන්ට අදාළව ප්‍රත්‍යාගත සංගුණකයේ ඊළඟ. හරි. මේ බෝලය ඇවිල්ලා වැදුනේ v කියන ප්‍රවේගයකින් නම් පොළා පයින්නේ ev කියන ප්‍රවේගයකින්. EV කියන ප්‍රවේගය අපි ෆිසික්ස් කරන් වල සමහරවල් ගන්නවා. කියන්නේ මෙයා v වලින් වෙනකම් ශක්තිය හරියන්නේ නැහැ. අපෝ මෙහෙම පොළව පයින්නවා කියලා. හරි. ඒක අපෝ ඒ වෙදින්ම අපෝ වෙනවා කියලා. ප්‍රැක්ටිකල් නෑ නේ ළමයි නේද? ඒ කියන්නේ නිකන් මෙහෙම හිතන්නෝ. සරලව පොඩි කාලේ අපි කරන වැඩ ටෙනිස් බෝල අරන් පිටියට ගහලා අල්ලන එක. ඒක ටෙනිස් බෝල පිටියට ගහලා බැලුවාම පිටියට ගහලා අපෝ එන ප්‍රවේගය හරි. අර පිටියේ වදින ප්‍රවේගය අපෝ එන ප්‍රවේගය වෙනස් වෙනවා.
ඒක වෙනස් වෙනවා. හරිද? ඒක අනිවාර්යයෙන්ම ශක්තිය හරියක් තියෙනවා. ඒතර ඕක ඩිෆයින් කරන්න තමයි මේ E කියලා කෙනෙක් දාලා තියෙන්නේ. තේරුණාද කතාව? දැන් මෙතනක් බලන්නකෝ මේ පැත්තට යන්නේ B එන්නේ මේකට. ඒක ඕකත් එක තමයි ඍණ ලකුණ. හරි. ඍණ ලකුණ එන්නේ ඕකත් එක්ක. එතන මෙයා B ගෙන් ලැබුණා නම් පොළාපයින් ප්‍රවේගය මොකද්ද? EB. හරි. EB. ඒ කියන්නේ E කියන සංගුණයෙන් ගුණ වෙලා තමයි ප්‍රවේගය. කියන්නේ මේ ප්‍රවේගයෙන් E කියන සංගුණයෙන් ගුණ වෙලා තමයි පොළාපයින්. දැන් උඩට හිතන්න මේ කතාවේ. මොකක් හරි පෘෂ්ඨයක් මතට මොකක් හරියක් ගැව්වහම බෝලයක් වෙන්න පුළුවන් මොකක් හරි. හරි. ඌ ආපහු එන්නේ යම් කිසි ප්‍රවේගයක් වෙනවනේ. ඒ ප්‍රවේගය වදින ප්‍රවේගයට වඩා වැඩිද අඩුයිද? ඌ පොළාපයින් ප්‍රවේගය ඒක වදින ප්‍රවේගයට වඩා වැඩිද අඩුයිද කියලා මම අහන්නේ. ඔබ්වියස්ලි ඒක අඩු වෙනවා ළමයි. ඒ කියන්නේ අනිවාර්යෙන් උදේ ශක්ති හානියක් තියෙනවා. ඒ කියන්නේ මේ E කෙනෙක් කෙනා හරි. කියන්නේ මේ V ට වඩා EV කෙනෙක් කෙනා අනිවාර්යෙන් කුඩා වෙන්න ඕන. තේරුණාද මම කියන කතාව? V ට වඩා EV කෙනෙක් කෙනා අනිවාර්යෙන් කුඩා වෙන්න ඕන. කුඩා වෙනවා කියන්නේ මොකක්ද කියලා තේරුම? E කියන කෙනා අනිවාර්යෙන් එකට වඩා අඩු වෙන්න ඕන නේද? තේරුණාද කතාව? E කියන කෙනා අනිවාර්යෙන් එකට වඩා අඩු වෙන්න ඕන. එක වෙන්නත් පුළුවන්. හරි එක වෙන්නත් පුළුවන්. අපි අර ශක්තිය හරිය නැහැ කියලා වදින එකට දුන්නේ. ඒ වෙලාවෙදී එක වෙන්න පුළුවන්. නැත්තම් එකට වඩා අඩු වෙන්න බෑ. නැත්තම් අනිවාර්යෙන් එකට වඩා අඩු වෙන්න ඕන. එකට වඩා වැඩි වෙන්න පුළුවන්. يعني බාහිර බලපෑමක් නැතුව පිටියක තියෙන බෝලයක් හරි ඊට වඩා වැඩි වෙනවා. එහෙම වෙන්න බෑනේ. හරිද? එකට වඩා වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ E කෙනෙක් කෙනා එකට වඩා අඩු වෙන්න ඕන. E කෙනෙක් කෙනා එකට වඩා අඩු වෙන්න ඕන. හරි. ඊළඟ කතාව. මේ E කෙනෙක් කෙනා ඍණ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක ගිහිල්ලා මෙහෙම වැදිලා හරි නිකන් මේ ආපහු අනිත් පැත්තට යන්න වෙනවා. ඒකට බිත්තිය කඩාගෙන යන්න වෙනවා. එහෙම වෙන්නත් බෑ. හරිද? E කෙනෙක් කෙනා ඍණ වෙන්නත් බෑ. ඒ කියන්නේ E කෙනෙක් කෙනා බිඳුවයි එකයි අතර ඉන්නව නේද? තේරුණාද මම කියන කතාව? E කෙනෙක් කෙනා බිඳුවයි එකයි අතර ඉන්නව නේද? එහෙම නැත්නම් ඔබ පවතින විදියක් නැහැ නේ. හරි. මේ දෙන්න අතර ඉන්න ඕන. මුන්දලට සමාන වෙන්නත් පුළුවන්. හරි සමාන වෙන්නත් පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද සමාන වෙන්නේ? ඒ වෙලාවෙන් මොකද වෙන්නේ? හරි. එහෙනම් මේ සමීකරණ දාගෙන E කියන්නේ ප්‍රත්‍යය සංගුණකය කියලා දාලා ඕනම් මේකත් දාගන්න. දාගෙන මෙන්න මේ කැලේ දාගෙන මෙන්න මේ අසමානතාවය දාගන්න. යටින් කියන්න මෙහි E ගැටුමේ චාලක ශක්ති හානිය සම්බන්ධ මිනුමක් වේ. හරිද බලන්න. මම දැන් මේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයට අදාළව මෙන්න මේ අවස්ථාව පොඩ්ඩක් ඇනලයිස් කරන්න බලන්න. හරි. කොහොම ඉලක්කම් 1. E සමානයි 1 විතර. මොකද වෙන්නේ? E සමානයි 1. හරි. E සමානයි 1 මොකද වෙන්නේ? වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමාන වෙනවා මෙතන 1යි. කෙලින්ම ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය ඍණ 1ට. හරි. يعني වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. කවුද වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය? V2 ඍණ V1 සමාන වෙනවා. හරි. ඍණ U2 ඍණ U1. පැහැදිලි කතාව? එන U2 ඍණ U1 ට. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? කෙලින්ම මුන් දෙන්නගේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය මුන් දෙන්නගේ ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය මුන් දෙන්නගේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමාන වෙලා තියෙනවා. හරි. ඔන්න ඔය වගේ අවස්ථාවක් ගැටුමකට අපි කියනවා පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටුමක් කියලා. පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටුමක් කියලා කියනවා. හරි. ඊළඟට බලන්න E සමානයි බිඳුව. E සමානයි බිඳුව. V2 ඍණ V1 සමානයි බිඳුව. ඇයි? මෙයා බිඳුව උනා මේක නැතිලා යනවා. හරි. තේරුණාද කතාව? ඒ කියන්නේ V2 සමානයි V1 වෙනවා. V2 සමානයි V1 වෙනවා. හරි නේද? සමානයි V1 වෙනවා. ඒ කියන්නේ
මොකද v2 සමානයි v1 වෙනවා කියන එක. මුන් දෙන්නයි ප්‍රවේගය දෙක සමාන වෙනවා. හරි. මුන් දෙන්නයි ප්‍රවේගය දෙක සමාන වෙනවා. ඒ කියන්නේ ළමයි අර මේ ගැටුම වෙලා ගැටුමෙන් පස්සේ මුන් දෙන්නයි ප්‍රවේගය සමාන වෙනවා. හරි. ඔය වෙලාවට අපි කියනවා මොකක්ද වෙලා තියෙන්නේ අර මේ හිතන්නකෝ අපි මේකෙන් නැතුනේ සාමාන්‍ය උදාහරණයක් කියනවා. අර බිත්තියේ බෝලේ වදින උදාහරණයක්. බෝලේ එනවා v ප්‍රවේගයෙන් හරි. මූ යන්නේ ev කියලා ප්‍රවේගයකින් නම් දැන් මොකද වෙන්නේ? v ප්‍රවේගයෙන් වැදුණා ev ප්‍රවේගයෙන් යන්න ඕනේ. ev ප්‍රවේගයෙන් යද්දි මෙහා බිඳුව. ඒ කියන්නේ මූ වැදිලා යන්නේ නෑ අර මේ මැටි ගුලියක් බිත්තියට ගහුවාම අපි කියන්නේ ඒකටම පූර්ණ අප්‍රත්‍යස්තයි කියලා විශ්සල ගන්නනේ. හරි. අන්න ඒ සිද්ධිය නේ වෙලා තියෙන්නේ. කියන්නේ මෙහා ඇවිල්ලා වැදුනා. හැබැයි ආයෙ ගියේ නෑ නිශ්චල වුණා ඒක. තේරුණාද කතාව? මෙහා ඇවිල්ලා වදින ඊට පස්සේ නිශ්චල වෙනවා. හරි වැදිනා නිශ්චල වෙනවා. ඔන්න ඔය වගේ එකක් තමයි වෙන්නේ සමානයි බිඳුව වුණාම. ඕකට අපි කියනවා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. හරි. දාගන්නකො දෙක. ඊළඟට තුන්වෙනි එක බිඳුවට වඩා විශාලයි ඒකට උඩ ඔන්න ඔය අවස්ථාව. මෙන්න මෙහෙම වුණාම හරි මෙන්න මේ අතර වුණාම අපි මේකට කියනවා සරල ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. සරල ප්‍රත්‍යස්ත අපිට ගණන් වල මේ ඇනලයිස් කරන්න වෙන්නේ මෙන්න මේ වගේ ගැටුමක්. හරි. ගණන් වල මෙන්න මේ වගේ ගැටුමක් තමයි ඇනලයිස් කරන්නේ. එතකොට මෙන්න මේකෙදි හරි අපිට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය පොඩ්ඩක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් මොකද විශාලත්වය ගැන විතරක් විතර. හරි මොකද විශාලත්වය ගැන විතරක් විතර. එතකොට මේකෙදි මම සාමාන්‍යයෙන් මම උගන්වන්නේ එහෙම මේ ගාන හදන්න ලේසි වෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මාපාංකය වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඊවතාවක්. ඉතින් මේ ඊවතාවක් ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය කියලා. ඔන්න ඔය විදිහට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලි කතා? එතකොට ඕක තමයි ඊගේ අවස්ථා තුනට අදාළව සිද්ධිය වෙන විදිහ. එතකොට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට ගණන් හදන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද මේ concept පාවිච්චි කරලා ගණන් හදන්නේ කියලා. හරි. එතකොට මේ වීඩියෝ එකෙන් මේකේ තියරි කතන්දරේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. මෙතන තියරි කතා කරන්න ඉවර වෙනවා. ඊට පස්සේ මම past waves discussions ටික දාන්න. ඒ වීඩියෝ ටිකත් බලන්න පාඩම් වලට උඩ දාගන්න.